හරියක් ඒවත් තියනවා. බලකේවල් වල මිනිහාගෙන යනවනේ පෙරහැරේ. යද්දී මුලින්ම යන්නේ කවුද? එහෙනම් යන්නේ කුස්රියස්ත යනවා. ඊට පස්සේ ගෑනු වල මුලින් යන්නේ කාන්තාවන්ට පිරිමින්ට මුලින් යන්නේ. එහෙම කෙනෙක් ගන්න නැහැ නේද? එහෙනම් ඔය කඩාගෙන යනවා කියන්නේ නෑ දෙවිද නෑ ඔය පොඩි කට්ටිය යනවා. දැන් ජුදා චාරිත්‍රයට අනුව මලමිණියක් අරගෙන යද්දී මුලින්ම යන්නේ කාන්තාව. කාන්තාවන් කොහොම මුලින්ම යනවා. පිටිපස්සෙන් තමයි පිරිමියා. එයි ජුදා ජාතිකයේ හිතුවේ පාපය කරන කොටගෙන මරණය වෙනවා. දැන් දෙවනාස මරණය නැවුවේ නෑ. නමුත් ආදම් සායේව තොඩ තානංගයේ නිකෑව දෙවනාසේ අකී කරුණා මුලින්ම අකී කරුණේ කවුද පිටින්ද කියන්නේ? අකී කරුණා නිසා කාන්තාවන් තමයි මුනේ මුලින්ම පාපයට. ඒ නිසා කාන්තාව ඉස්සරහට යනවා පිරිමි පස්සේ. දැන් මේ කියන මලකේ පහුවෙලා දවස් කියන්නේ 4ක්. දවස් 4ක් කියන්නේ මාර්ගින නිය අද ගහන මට්ටමට ඇවිල්ලා ජේසුස් වහන්සේ ආරංචි වෙලා අසනීපයි කියලා තමුන්ගේ යාළුවා ජේසුස් වහන්සේ එන්නේ බෙතානියට දවස් 4කට යද්දී නිය දැම්මා. ලාසරස්. දැන් ජේසුස් වහන්සේ මේ ලාසරස්ගේ සෝරකට යද්දී අර විශ්වාසවන්තව ඉඳපු වහන්සේ සිටිසේකා මාගේ සහෝදරයා මැරෙන්නේ නැත කියලා මේකලා කියනවා. ස්වාමීන් දැන් දවස් 4ක් පොවෙලා කතා. මේ ලාසරස්ගේ සෝන තාම තියෙනවා. මේ ඉතුරුලා ජේසුස් වහන්සේගේ ජීවිතේ කාලේ තිබිච්ච දේවල් ඉවරේ සමහරක් දේවල් නැහැ. ඒවා එක්ක නැති වෙලා එක්ක මොඩිෆයි කරලා මාහරි රසගනු වෙනස් නොවී තියෙන ඒවලින් තමයි තියෙනවා. එකක් තමයි බෙතානියේ තියෙන ලාසරස් සෝරෝ පුංචි කවුරුකින් තමයි මේ ඇතුළට යන්න තියෙන පොළව ඇතුලේ ගුවාවක් වගේ තියෙන එක. මොකද කලක් තියලා කොහොමද ජේසුස් කියනවා මොකද්ද? ගල ඉවතලා සියලුම ප්‍රාත්‍යාරයන් අපි බැලුවොත් එම සෑම ප්‍රාත්‍යාරයකම තියෙනවා මිනිස්යාගේ කොටස. විශ්වාසයේ කොටස. මේ මිනිස්යා තමුන්ගේ කොටස නොකරන තාක්කල් ජේසුස් වහන්සේ ප්‍රාත්‍යාරයන් කරන්නේ. බයිබලයේ දැන් පුතේ වතුර වයින් කරන් ඒක මොකක්ද ජේසුස් මිනිසුන් මොකක්ද කරන්නේ කියන්නේ? වතුර ගුජම් 7ක් ගැටිය දක්වාම වතුර පුරවනවා. මේ මිනිස්සු කියනවා අපිට වයින් ඕනේ මේ ජේසුස් කියනවා වතුර පුරවන්න කියලා. වතුර පුරවන්නක් කරන්න වයින් ඕනේ වෙනවා. එහෙම නැත්නම් පිරෙන්න ඕනේ නැහැ නිකන් බාගෙන පුරවන්න කිව්වද? තමුන්ගේ කොටස නොකර ජේසුස් වහන්සේගේ ප්‍රාර්ථනාවෙන් වලට වෙන්නේ. තවදලක් තියෙනවා. ජේසුස් වහන්සේ දකිනවා මිනිස්සු බඩගින්නේ ඉන්නවා. ජේසුස් වහන්සේ අප පොත කන්න දෙන්න. භූම වැඩි කිරීමේ මහා ප්‍රත්‍යාව. ජේසුස් වහන්සේ ඔබේ කොටස මොකක්ද මනුෂ්‍ය කොටස ඔබලා මොනවද තියෙන්නේ
මිනිස්සුන්ගේ කොටස කරාම ජේසුස් වහන්සේ ඒ කාර්යය ආශිර්වාද කරනවා 5000 කියලා. තවදාගෙන තියෙනවා ජේසුස් වහන්සේ ගෙදරක ඉන්නේ සෙනඟ පිළිලා ඉන්නවා. මේ රෝගියාව ජේසුස් වහන්සේ ළඟට ගෙනියන්න බෑ. ඔව් වහලට නැගලා වහලයින් කරනවා සිවිලයින් කරනවා පුටුවකවත් ලණු වලින් පස්සම රෝගියාව මැද්දට. ජේසුස් වහන්සේ ළඟට මෙන්න මේ මිනිස්සුගේ තියෙන විශ්වාස. ජේසුස් වහන්සේ එන ජීවිතේ සෑම දෙයකම අපි අපේ කොටස නොකරන අපි බලන්නේ කියන දේවාසේ ප්‍රත්‍යාර පානක සිද්ධ වෙන්නේ නැහැ. අපි අපේ කොටස කරොත් ජේසුස් වහන්සේ උන්වහන්සේ කොටස. දැන් අද මොකද තියෙන්නේ? ජේසුස් වහන්සේ කියන දේ ලාසරස්. ජේසුස් කියනවා ඔය ගල අයින් කරන්න. මේ මිනිස්සු එකතු වෙලා අමාරුවෙන් තියපු මහා කළු ගල අර සෝනේ අයින් කරන්න. අන්න ජේසුස් කියනවා ලාසරස් බැහැ. ඒවනම් සෑම ප්‍රාත්‍යාරයක් තුලම තියෙනවා මිනිස්යාගේ කොටසක්. අපේ කොටසක්. අපි ඒ කොටස කරාම ඉරණ වහන්සේගේ කොටස. දැන් මෙතන තමයි මේ මාර්තා මරියා කියන්නේ ජේසුස් වහන්සේ විතර ගිය තැන. ජේසුස් වහන්සේ කියනවා මේක මොකක්ද? ඉවලුන්ට බෙන් උරුල්ලන්ට කැදලි දැන් මනුෂ්‍ය දුක්ඛයන්ට ඉස්සතියා ගන්නවත් නැහැ. ජේසුස් වහන්සේ ඔය අනින ගමන් කණ්ඩ පොඩ ගිය තැන තමයි තායි. ලාසරස් මාර්තා මරියා. මෙතන තමයි උනේ අර එක්කෙනෙක් සලකනවා එක්කෙනෙක් වෙලා අහගෙන ඉන්නවා අයිනන්දී අතට පොඩි යනවා නේ. අනේ ස්වාමීනි අපිට කියන්නකො නම් කියනවා අපි දොරාගෙන ගිහිල්ලා වඩා සුදුසුයි නෝරේනදී ඒ සිද්ධිය උනේ මෙන්න මේකද. දැන් මේ ඒවනම් මෙතරම් නැති ජේසුස් වහන්සේ දන්න කියලා මේ ගෙදර මේ සහෝදරයා මරුණම ආරංචි ගියාම ජේසුස් වහන්සේ ඉන්නේ දවස් 4ක් පොවෙන්නේ බයිබල් විශාරදෝ මේකේ නොයේ මත පද කරනවා. ඕම් කියන මතයක් තමයි ඕම් කියනවා ජේසුස්සේ පරක් වෙලාවේ මේ ප්‍රාත්‍යාවේ වඩා බලවත් වන පිරිස. අසනීපකනේ දැන් සුවකරනකට වඩා මැරිලා කාලක් ගිහිල්ලා දවස් දෙක තුනක් ගිහිල්ලා මේක මිනිහෙක් හද ගන්න එහෙම කෙනෙක් වෙලකින් තෝරන එක වඩා විශ්පිතයි. ඒ නිසා පරක් වුණා කියලා තමයි ජේසුස් වහන්සේ කිසිවෙලා මේ ලාසරස් මරණය නැගිටවනවා. මේ මරණය නැගිටීම තුළ මිනිස්සු වඩා උවමනාවෙන් ජේසුස් වහන්සේව අදහනවා. ජේසුස් වහන්සේව අදහනවා. දැන් මේකම මේ උන්වහන්සේ බලෝකෙන් නැගිට වීමම පාර්ශවරුන්ට නායක පූජකයන්ට දරා ගන්න බැරි දෙයක් වෙනවා. ඒ මිනිස්සු ඔවුන්ගෙන් කැඩිලා ඔවුන් තුළ විශ්වාස මිනිස්සු ජේසුස් වහන්සේට හැරෙනවා. ජේසුස් වහන්සේ මේක ප්‍රධාන හේතුවක් වෙනවා ජේසුස් වහන්සේ මරණයට පත් කරන්න ඕම් කුමන්ත්‍රණය. ඒ සෝම් කුමන්ත්‍රණය කරනවා වඩා ඒක වැඩි වෙනවා ජේසුස් වහන්සේ මේ ලාසරස් මරණය. දැන් මේ තාපත්තකින් මේක කියනවා ජේසුස් වහන්සේ මරණේ උත්තාන පසු ජීවිතය. දැන් ඒ කාලේ මේ යුද අගවල තුල මරණින් පසු ජීවිතයක් කියන එක ඕම් තරම්ම විශ්වාස කරේ නැහැ. මේක නිකන් පෙන්නේ විචිමාවක්. හැබැයි ජේසුස් තමයි ඒක එලාම කිව්වේ මරණින් මතු ජීවිතයක්.
ඒ නිසා මේ ලෝකයේ ජීවිතේ අපි මෙතනින්ම අවසන් වෙන්නේ අපි මේක පස්සේ වෙනත් ජීවිතයක් දෙවියන් වහන්සේ තුළ ජීවිතයක් ආවා. ඒ නිසා වාර්තා කියන්නේ ස්වාමීනි ජීවනය පුනර්ජීවනයේ මම අද අපි කියනවා කතෝලික ඔබ අපි දෙවියන් වහන්සේ ජීවත් වෙනවා නම් උන්වහන්සේ අදහනවා නම් මරුණක් ජීවත් සිත් උන්වහන්සේ අදහන කිසි කලක නොමරනවා. ඒ නිසා මේ මරණයෙන් පසු ජීවිතය රැවටේ ස්වාමීන් වහන්සේ එන්නේ සියල්ලක්ම ආරවසන බැලුවම අපිට අපේ ජීවිතේට දැනෙන දේ මොකක්ද? සමහර දේවල් තියෙනවා ජීවිතයේ බැලූ බැලමට අපිට ඒක සතුටක් දැනෙන්නේ නැහැ. ඒක වේදනාවක්, අමාරුවක්, දරා ගැනීම, දුක. හැබැයි කාලයක් ගියාම දැනෙනවා ඒ දේවල්ම තමයි අපිට ශක්තිය. ජීවිතේ මේක බයිබලයේ දෙවියකට කියනවා. බයිබලයේ කියනවා ගොවියෝ අමාරුවෙන් වපුරනවා. මඩ නාගන ඔවුන් වචන වපුරනවා. හැබැයි සන්තෝෂේ අස්සන්න විතරයි. බයිබලයේ තවදරක කියනවා අම්මා කෙනෙක් දරුවෙක් පින් කරන්න ගියාම අප්‍රමාණ දුකක්. වේදනාවක් අත්දැකීම. හැබැයි මට පුතේ පාන්නේ දරුවෙක් පාන්නේ කියලා සතුටුයි. ඒ නිසා මේ ජීවිතයේ ගමන් මඟ අපිට කියලා. ඒ අපිට මොකද කියන්නේ? දේශාසන පාස්කෝත් අපි අත්දැකීම මොකද්ද? කුරුස්සේ ගමන තමයි උත්තරය. ජයග්‍රහණය නොවත. ඒ නිසා මේ කුරුස්සේ දුක් විඳීම යසන්සේ මාරණය දුක් ප්‍රාප්තිය නැතුව මාර්ග උත්තරය. ප්‍රේමන්තනි මේ සුද්ධෝ සත්‍ය අවසන් වන්නේ පාස්කෝ ඉරිදයි. මේ චතාරිකේ පටන් ගත්තු අනුගාගෙන අනුබදාගයි පටන් ගත්තු චතාරික කාලයේ මේ සියලුම දේ අපි අවසන් කරන්නේ පාස්කෝ ඉරිදයි. එහෙනම් මේ අපේ දුක් වීම, වැළපීම, ශෝක වීම, ඒ සාසනේ දුක් ප්‍රාප්තිය වෙන්නේ මේ දේවල් මෙතනින් අවසන් වෙන්නේ ජයග්‍රහණය. පාස්කෝ කියන්නේ ජයග්‍රහණය. ඔබේ පල්ලියේ තියෙන පරණ කුසයක් අවුරුසන් කවුරුවා කරවන්නේ ඕනේ. මොනවා අවරේ කියන්නේ ඕනේ විශ්වාසයෙන් දාසකසින් කලින් වාසේ දාසකසින් පස්සනවයි මේ ජීසාසෙන් දුක් ප්‍රාප්තිය තියෙන ජීසාරක කුසාව මේ මොන්දරේ පාර මේවා මේ කියන්නේ මේ මොනවද ජීසාසෙන් කුසෙන් හැබැයි ඉන්නේ කොහොමද කුසෙන් ඉන්නේ හැබැයි ජාන් විතර මේ වසරදලා පුණා ඒක උත්තරම තියෙන්නේ මුස්සේ අවසන් වෙන්නේ දුක් විඳින්නේ ජේසුස් උත්තර පස්සේ තමයි අපි මෙලි කරන්න ගත්ත මේ දුක් විඳීම නැතුව ජයග්‍රහණය නමුත් පාස්කෝ සංගන්නේ පාස්කෝ දැන් ජේසුස්ගේ මාළුගේ උත්තර එහෙනම් අපිට මතක් කරනවා මිනිස්සු යහපත් කාරණා නිසා දරන්නා වේසමාංශය දුක අමාරුකම් අවසන් වන්නේ අවසන් දරුවම අමාරුවේ දුක් විඳිනවා හැබැයි දුකක් නෙවෙයි. ඒ දරුවෝ හොඳින් ජීවත් වෙනවා, දරුවෝ යහපත් සමාජයේ ඉන්නවා, දැක්කම අරමලා තාත්තලාට උන්ගේ මහන්සිය දුක නෙවෙයි. ඒ ප්‍රතිපලයේ දැකීමේ ඒ නිසා මේ කරන දේවල් සමාන වෙලා යහපත් ප්‍රතිපලයක් කියලා. ජීවිතේ තමයි
කාලයක් වන්දනවා ඊගොම්ගේ කණ්ඩායමක් හිටියා. ඕන් හිටියේ ගමක මඩුපල්ලේ තියෙන මඩුපල්ලියට එයා ස්ටේෂන් එක බොරු කඩවලින් හැදලා මුහුදු පැත්තට ගියාම තියෙනවා සිලාවුපුරේ කියලා. සිලාවුපුරේ ඉඳලා තව පැත්තක් හැටක්ම හතක් ආපස්සට ආයෙ ගියාම තියෙනවා කල්ලාරුව කියලා ගම. මේක ඉතියේ මිනෝ පැත්තේ ගිය පවුල් 20ක් යම් ඉතියා තමක් වගේ දීවර ගම්මාන. මේක නම් බලන්න. මේකේ ඉඳපු ගම කොටිගේ මුළු ගමම නැහැ. මම දන්නා කෙනෙක් ඉතිය උඩ තිබුණා කචුවත්තක් තිබුණා පුසුවත්තක් තිබුණා පාපෝරුවක් තිබුණා උම්පෝරුවක් තිබුණා උඩු දෙකක් තිබුණා. මේ සියල්ලක්ම නැති වෙලා ඇඳන් පිටපු ඇඳුම් පිටි මොකද කරේ මිගෝන. පෞල් කරනවාම උන්ට කාලයක් තිස්සේ හම්බ කරපු සියලුම දේ කරන්නේ නැති. මේක හොඳට කරගන්න. හොඳට කරගන්න. දුක වේදනාව එමුසෙන්නේ. මුසලින් මේකේ පදිච්චි වුණා. ඊට පස්සේ ටික ටික රස්සාවල් කරන්න ගත්තා. දරුවම පාසල් වලට දාගත්තා. ඒ දරුවෝ ඉගෙන ගන්න ගත්තා. ඉගෙනගෙන ඒ දරුවෝ සමාජයෙන් ආවා. මේ ඇවිල්ලා අද මේ වෙද්දී ඉන්නේ තුන්වෙනි පරම්පරාවේ අවුරුද්දක් මොහොතක් දැන් අද වෙද්දී ඒ ආපු දරුවෝ ඉන්නෝ ඉතාමත් උගත් උතරක් ගවන් කරන ඉතාමත් උගත් අධ්‍යාපනය කරනවා. උන් දෙමෝ කියනවා අපි ඒකට ඒවල කියන පාසලක් තිබුණේ හරියට. එහෙනම් මේ අධ්‍යාපන වල හැදෙන්නේ. අද ඕනේ විද්‍යාව බලලා කියනවා ඒ කාලෙම එහෙම වෙලා මේක ලැබිච්ච එක හොඳයි. ඒකේ දරුවෝ සමහර දේවල් තියෙනවා ජීවිතේම තමයි. ඒ කියන්නේ අපිට මේ මොහොතේ දැනෙනවා මේකම අමාරු දෙයක්. මේකම ගන්න අමාරු දෙයක්. දුක වේදනාව. හැබැයි අපි දෙවියන් වහන්සේ තුල ඒකට මුහුණ දුන්නාම ඒ දේම අපිට වඩා සතුට ප්‍රීතිය ගෙන දෙන්නක් වුණා. මේ රාසස්කේ මඩගේ දුකටපත් මාර්තා මාර්යාතුරු පිරිස. හැබැයි ඒ සිද්ධිය මේ තමුන්ගේ සහෝදරයා මැරීම ඔවුන් ඉතාමත් වේදනාකාරී අත්දැකීම. හැබැයි ඒ අත්දැකීම ඔවුන් ජේසුස්වහන්සේට හිටපු නිසා ජේසුස්වහන්සේගේ මිත්‍රයෙක් වෙච්ච නිසා ජේසුස්වහන්සේගේ ගෙදරට ඇවිල්ලා කාලා බීලා ගිය නිසා ජේසුස්වහන්සේ එක්ක තිබිච්ච සම්බන්ධතාවය නිසා උනේ මේකම මහා මඩවලට දෙන්නේ මොකක්ද? අර ජේසුස්වහන්සේ සමග තිබිච්ච සම්බන්ධතාවය. ප්‍රේමවත්නි අපි දැන් අත්දකින දෙයක් තමයි අපි මොනතරම් දෙවියන්ට කිට්ටු වෙලා හිටියා ප්‍රශ්න බාධක කරදර නැති වෙන්නේ. ඒ බා අපිට මේ කරේ කාටවත් අපි මෙච්චර හොඳ දෙන්නා අපි සිගරට් වර්ධක කරන්න බලන්න අපිට බය වෙන්නේ. දෙවියන් තුලේ අපිට කරදර. හැබැයි අපි ජේසුස්වහන්සේ තුල ඉන්නවා නම් ඒ ජේසුස්වහන්සේ තුලේ සම්බන්ධ තියෙනවා නම් ඒ දේවල්ම ඒ කරදරම අපිට මොකද වෙන්නේ? අපෝ වඩා දෙවියන්ට දෙවියන්වහන්සේ මහිමයට පත් කරනවා. දෙවියන්වහන්සේව මහිමයට පත් කරන්නට ඒ දේවල් ඉන්සා වඩා දෙයක් වන්නේ මොන දෙයක් විශ්වාසවන්තව අන්නේ නිසා අපි ඒ විශ්වාසවන්තව සාසයේ දුක ප්‍රාර්ථ්‍ය වන්නේ තුල උත්තානේ ජයග්‍රහණය. දාන උත්තරයේ